Hi everyone. Right. චුට බලන්න අතීත කාලේ ගැන අපි ගොඩක් කතා කරනවානේ. past tense වල ගොඩක් කතා කරනවා. past tense එකකින් ප්‍රශ්න අහනකොට very simple method එකක් තියෙනවානේ අපිට. හැම වෙලෙම අපි did පාවිච්චි කරනවා. ඔයා කළාද? ඔයා නෑවද? ඔයා බිව්වද? කවද්ද ඔයා ආවේ? කොහොමද ඔයා ආවේ? කොහොමද ඒක කළේ? right. ඒ වගේ දේවල්. right. කොහොමද කියන්නේ? මේක ගොඩක් ලීසි. did ගත්තා subject එක දැම්මා. ඊට පස්සේ verb එක past form. right. Okay, where ආවද? Did you come? ඔයා ගියාද? Did you go? ඔයා නැවද? Did you shower? ඔයා සෙල්ලම් කරාද? Did you play? Did you play? Did you play? Okay, then me did you play? Did you go? Did you come? Did you run? ඒකත් එක්ක අපිට WH questions ටිකක් දාලා හදන්න පුළුවන්. WH words අර කලින් කරේ අපි what, why, when, how. Okay, ඔයා ආවද? කොහොමද ආන්නේ? Did you come? කවද්ද ඔයා ආවේ? When did you come? When did you come? කවද්ද ඔයා ආවේ? කවද්ද ඔයා ගියේ? When did you go? You understand? Where did you go? කොහෙද ඔයා ගියේ? How did you go? කොහොමද ඔයා ගියේ? Right? Why did you go? ඇයි ඔයා ගියේ? මේ වගේ ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. Okay, ඔයා අදද ආවේ? Did you come today? Did you come today? Did you come to die නෙමෙයි මැරෙන්න ආව නෙමෙයි. Did you come today? Today. You have to pronounce. එතකොට did you come? Did you go එක ඔයාලා WH වචන ටික දාලා ලස්සනට ප්‍රශ්න අහන්න පුළුවන්. Did you play? සෙල්ලම් කරාද? How did you play? කොහොමද සෙල්ලම් කරේ? Where did you play? කොහෙද සෙල්ලම් කරේ? මොකද රටාව? did එකයි subject එකයි verb එකයි. මුලට ඔයාට WH questions ඔක්කොම දාන්න පුළුවන්. okay එහෙනම් ඔයා මේක comment කරන්න මොනවාද ඔයා කෑවේ? okay guys, see you in the next video. Okay, bye.